මං කලින් හදපු ගොඩොට් ටියුටෝරියල් එක ෆලෝ කරපු සමහර අය කියලා තිබුණා එයාලට එක ගේම් හදන්න පොඩි උදව්වක් ඕන කියලා. හැබැයි ඊළඟට එන්නේ කෝඩින් ටියුටෝරියල් එක. ඒකෙන්නත් පොඩි කාලයක් යාවි. ඒ කෝඩින් ටියුටෝරියල් සෙට් එක ආවට පස්සේ තමයි මට අනිත් දේවල් ගැන කියා දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි කාට හරි හදිස්සි නම් අද මම මේ පෙන්නන වෙබ්සයිට් වල තියෙන දේවල් පාවිච්චි කරලා ඔයාට ඔයාගේ ගේම් එකක් ඉක්මනට හදාගන්න පුළුවන්. මුලින්ම කියන්න යන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක ගැන. මම මේ හැම එකම ලින්ක් යටින් දාලා තියන්නම්. මෙයා ගේම් වල ඇසෙට්ස් හදන කෙනෙක්. මෙයාගේ ගේම් ඇසෙට් නම් පාවිච්චි කරපු නැති කෙනෙක් නැතුව ඇති ගේම් එකක් ඔයා හදලා තියෙනවා නම් මේ සයිට් එකේ තියෙනවා ස්ටාර්ටර් කිට්ස් කියලා එකක්. ඒකට ගියහම මෙන්න මේ විදිහේ ස්ටාර්ටර් කිට් දැනට මේකේ 6යි තියෙන්නේ. එක එක ස්ටාර්ටර් කිට් තියෙනවා. ඒ කියන්නේ මේක ගේම් එකක් බාගෙට හදපු එකක්. ඔයාලට මෙතන ඉඳන් ඩෙවලොප් කරන් යන්න පුළුවන් විදිහට තමයි මේ ස්ටාර්ටර් කිට් හදලා තින්නේ. කාර් ගේම් එකක් හදන්න අහලා තිබුණා. ඒ වගේම වෙඩි තියාගන්න ගේම් එකක් හදාගන්න කොහොමද කියලා අහලා තිබුණා. ඒ අයට මම හිතන්නේ මෙන්න මේවා පොඩ්ඩක් පාවිච්චි කරා නම් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරන් තින්නේ මුලින්ම මම මේක ඩවුන්ලෝඩ් කරන විදිය කියන්න. මෙතන තියෙන GitHub link එක. මේ ක්ලික් කරලා යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කොළ පාට බටන් එකක්. අන්න ඒක ක්ලික් කරාම එනවා මේ විදිහේ drop down එකක්. ඒකේ යටම තියෙනවා download zip කියලා. ඔයාලට තියෙන්නේ ඒක ඔබන්න. ඊට පස්සේ මේ ෆයිල් එක download වෙන්න ගන්නවා. මේ විදිහට තමයි zip ෆයිල් එක download වෙන්නේ. මෙතන මම download කරපු තව ෆයිල් ගොඩක් තියෙනවා. ඔයාලට තියෙන්නේ මේක extract කරගන්න right click කරලා extract all දෙන්න normal විදිහට. ඊට පස්සේ මේ විදිහට folder එකක් එවි. එතන තියෙනවා අපේ Godot project එක. මෙතන මේ තියෙන project.godot කියන editor file එක double click කරාම මගේ නම් project එක open වෙනවා. හැබැයි ඒක සමහර විට ඔයාගේ නොවෙන්න පුළුවන්. එහෙම වුණොත් කරන්න තියෙන්නේ මේක උඩ right click කරලා properties වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ window එකේ එවි. මෙතන OpenSWITH කියන තැන ඔයාගේ සමහර විට Godot engine කියලා select කරලා නැතුව ඇති. ඒක change කියන තැනට ගිහිල්ලා more apps වලට ගිහිල්ලා මෙන්න මේ click කරන්න look for another app on this PC කියලා. මේකෙන් අපි යන්න ඕන අපි Godot දාපු තැනට. මේක මම ඉස්සර ටියුටෝරියල් වල කිව්වා වගේ මම program files වල තමයි Godot දාලා තින්නේ. ඒක ඇතුළට ගිහිල්ලා ඔයාගේ editor එකේ exe file එක උඩ click කරලා open කරන්න තින්නේ. ඊට පස්සේ මෙතන OpenSWITH කියන එක Godot engine කියලා වෙනස් වෙවි. මේක මගේ කොහොමත් වෙනස් වෙලා තිබුණේ. මම කලින් කරපු නිසා. ඊට පස්සේ apply කරන්න තින්නේ. apply කරලා okay එක දෙන්න. ඊට පස්සේ ඔයාලටත් ලේසියෙන් පුළුවන් ඔයාගේ project එක සැරේම double click කරලා editor එකෙන් මේ විදිහට open කරගන්න. මේ විදිහට තමයි මේ starter project එක තියෙන්නේ. මේක ඔයාලට ඉක්මනට play කරලා බලන්න පුළුවන්. මෙන්න මේ icon එක click කරලා මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ controls ගැන යා readme file එක දාලා තිබුණා. මේ විදිහ තමයි තියෙන්නේ game එක. මම play කරන්න යන්නේ. ඒ වගේම ඔයාලට මේකේ project එක දිහා බලලා idea එකක් ගන්න පුළුවන් කොහොමද මේක හදලා තින්නේ කියලා. මමත් මේක අරගෙන පොඩ්ඩක් බැලුවා. මේකේ grid map එකකට තමයි හදලා තින්නේ. ඒ කියන්නේ අපිට මේකේ grid place කරන්න පුළුවන්. ඒ කියන්නේ grid විදියට තමයි මේක තින්නේ මේ පල්ලෙහින් grid map කියන එක select කරාම මේ ටික එනවා. අපිට මේක paint කරන්න පුළුවන්. මෙන්න මේ විදියට. level එකක් edit කරන්න ගියාම මේ ක්‍රමය ගොඩක් ලේසි. හැබැයි ටිකක් repetitive වගේ scene එකක් තියෙනවා. මේ style එකට මේක අවුලක් නැහැ. කියන එකේ තව තියෙනවා first person shooter එක. ඒක GitHub එකේ තියෙනවා. ඒ වගේම Godot asset library එකේ තියෙනවා. මම ඒක asset library එකෙන් අරගන්න විදිය පෙන්නන්න. ඒකට මේක උඩ click කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදියට asset library එකට යන්න පුළුවන්. මේක අපිට මෙතන download button එක click කරලා අර විදියටම download කරගන්න පුළුවන්. මෙතනදී download වෙන්නේ zip file එක. මේ තියෙන්නේ මම download කරපු zip file එක. මම මේක extract කරගන්නවා. first time එකේ assets import වෙන්න පොඩි වෙලාවක් යාවි. මේ විදිහට තමයි මේ project එක තියෙන්නේ. මෙතන player කියලා තියෙනවා අපේ player. ඊළඟට මේ enemies ලා ඉන්නවා මේ වටේට. මේක play කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි එන්නේ. අපිට වෙඩි තියන්න පුළුවන් මේ විදිහට. මේකේ තුවක්කු මාරු කරන්න පුළුවන් මොකක් හරි එකක් තිබුණා මට මතක නැහැ මොකක්ද කියලාද. අරගෙන check කරලා බලන්න. ඊළඟට කියන්න යන්නේ asset library එකේ ගන්න පුළුවන් තවත් දේවල් ගැන. ඔයා Godot engine official site එකට ගියොත් මෙතන උඩ tab එකේ තියෙනවා assets කියලා තැන. ඒකට ගියාට පස්සේ අපි යනවා asset library එකට. මෙතන තියෙනවා එක එක plugins ඊළඟට එක එක දේවල්. මෙතන category එකෙන් අපිට filter කරගන්න පුළුවන් මොනවද ඕන කියලා. මේකේ filter කරන්න templates කියන එක. ඊට පස්සේ search button එක ඔබන්න. මේ තියෙන එක එක templates හදපුවා.
මම මෙතන සර්ච් කරනවා ෂූටර් කියලා. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් shooting games වලට හදපු templates. මම මෙන්න මේ template එක කලින් try කරා. මේක ඇත්තට ගොඩක් හොඳ template එකක්. මේ project එක run වෙන්නේ මෙන්න මේ විදිහට. මේකේ ගොඩක් weapons එහෙමත් දීලා තියෙනවා. ඒක මේකේ මේ movement එහෙම ගොඩක් polish. අපිට මෙහෙම යන්න පුළුවන්, ඊළඟට මෙහෙම පැත්තට හැරෙන්නත් පුළුවන්. ගොඩක් quality. එකේ gun varieties තියෙනවා මේකේ. ඒ විදිහට මම කැමති තව ටෙම්ප්ලේට් එකක් තමයි මෙන්න මේක. එක්කෙනෙක් අහලා දුන්නා කාර් ගේම් එකක් හදන්නේ කොහොමද කියලා. ඒක කියනකම් දැනට මෙන්න මේ ටෙම්ප්ලේට් එක අරගෙන පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. මේ තියෙන අර කාර් ගේම් එක. මේ ගොඩම quality, මේ camera movement එහෙම සෑහෙන ලස්සනට හදලා තියෙනවා. මාර satisfying මේක මේ drive කර කර උනත් ඉන්න පුළුවන්. ඒ වගේම මට බස් ගේම් එකක් නම් ඇත්තටම හොයාගන්න බැරි වුණා. මේ ඒවට හදපු ටෙම්ප්ලේට් නම් දැනට නැහැ. එහෙම එකක් නම් මම හිතන්නේ අලුතෙන්ම හදන්න වෙයි. හැබැයි ඒ වගේ එකක් කවුරු හරි හදනවා නම් මෙන්න මේ විදිහේ කාර් ගේම් ටෙම්ප්ලේට් එහෙම ඒවයි තියෙන vehicle controls එහෙම සෑහෙන වැදගත් වෙයි. මොකද vehicle controls තමයි හැම එකටම යන්නේ. මෙන්න මේකත් තව vehicle system එකක්. මේකත් කාර් බේස් කරලා තමයි හදලා තින්නේ නම්. මේකේ map එක එහෙම ගොඩක් quality. ඒවගේ ඉස්සරහට ගොඩක් දාලා Google search කරලත් ඔයාලට templates එහෙම හොයාගන්න පුළුවන්. මම මේ third person control එක ගොඩක් කියලා ඉස්සරහට දාලා search කරාම එන result ටික මේක සමහරට වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ පැත්තත් එක්ක. ගොඩක් දුරට එහෙම search කරොත් asset library එකේ result උඩට එවි. මේ දින්න එහෙම search කරාම එනවා මම කැමති විදිහේ third person control එක. මේ දින්න asset library එකේ asset එක. මේකත් ගොඩක් quality template එකක්. මේ ටෙම්ප්ලේට් එක මම එක ගේම් එකකදී පාවිච්චි කරා ඉස්සර. චක්‍ර කියලා ඒ ගේම් එක ඇත්තේ. මං කරේ මේකට ඇසෙට් ටිකක් දාලා ඊළඟට ඇනිමේෂන් ටික වෙනස් කරලා ලෙවල් එක පොඩ්ඩක් ඩිසයින් කරපු එක. ඒක ජෑම් එකකට හදපු ගේම් එකක්. මම මේ ටෙම්ප්ලේට් ටිකේ ලින්ක් ටික පල්ලෙහින් දාලා තියන්නම්. මේ ටෙම්ප්ලේට් ගොඩක් දුරට ඉගෙන ගන්න පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි මේ ටෙම්ප්ලේට් එක මේ විදිහටම අරගෙන ඔයාගේ එකක් විදිහට දාන්න එපා. ඒක ඉල්ලීගල් දෙයක්. හැබැයි මේ ප්‍රොජෙක්ට් අරගෙන ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන කෝඩ් බලලා ඒවයින් ඉගෙන ගන්න පුළුවන්. කෝඩින් ටියුටෝරියල් සෙට් එකත් අරන් ආවට පස්සේ ඊළඟට අපි බලමු මොකක් හරි ඒ විදිහේ ස්පෙસિෆික් ගේම් එකක් හදන්න. එක්ක ෂූටර් ගේම් එකක්, එක්ක කාර් ගේම් එකක්, ඒ වගේ දෙයක්. හැබැයි මේ දේවල් වලට යන්න කලින් කෝඩින් ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. නිකන් මන් දෙන කෝඩ් එක කොපි පේස්ට් කරලා ඔයාලට කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා හොඳයි ඔයාලා කෝඩ් එකෙන් වෙන දේ ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා ඉඳියොත්. ඒ නිසා දැනට මේ ප්‍රොජෙක්ට් ටික පොඩ්ඩක් බලන්න. හරි එහෙනම් ගිහින් බයි.